ළමයෙක්ම දැනගන්න ඕනේ. මට කවුරු හරි ඉවර කරපුව තැන කියන්න පුළුවන්ද? නෝට් එක. අසාලේ වීම දුන්නේ නැහැ. ඉවර කරපුව. මැසේජ් එකක් දාන්න පුළුවන්ද කතා කරන්න බැරි නම්? ටක්කර කියන්න ඕන. නැත්නම් මම ඉවර කරපු එක මට මතක විදියට පටන් ගන්නවා. ටක්කර කියන්න ඕන. මයික් එක ඔන් කරා කිව්ව ටයිප් කර කර ඉන්න ගියාම වෙලා යනවා පුතේ. හතරවෙනි පාඩම මොකද්ද? හතරවෙනි පාඩම පටන් ගත්තා. හතරවෙනි පාඩමේ හතරවෙනි පාඩමද? ටක්කර කියන්න ඕන. මම මැසේජ් එකක් දාන්න ටක්කර. තුන්වෙනිම දාන්න. ටක්කර කියන්න ඕනේ. ටයිම් එක නාවෙලාව. කවුරු හරි අවසන් කරපු ටක්කර කියන්න. නැත්නම් හතරවෙනි පාඩමේ තියෙන්නේ අපිට ශ්‍රී විහාරොක්කු සෙල්වෝම් කියලා තියෙන්නේ. ශ්‍රී විහාරයට යමු. එතකොට ඒකේ අපි සෙයට් පාඩු පහේ දෙබස කරා. දෙබස ටික කරා. දෙබස කළා නතර කරාද? පායාසම් හදන විදිය කිව්වනේ අපි දෙබස ඔයාලා පොතේ ලියා ගත්ත දෙබස ඊට පස්සේ ඔයාලගේ 49 පිටුවේ සෙයට් පාඩු 6 පොත තියෙනවා නේද? පෙළ පොත හැම ළමයෙක්ගේම ළඟ පෙළ පොත නැති අය නෑනේ. 49 පිටුවේ සෙයට් පාඩු 6 සෙයට් පාඩු 6 තියෙනවා. ඔයා කන්න කැමති කෑම මොනවද? ඔයා කන්න අකමැති එක මොනවද? ඒ කියන්නේ ඔයා කෑමට මෙන්න මේව කෑමට කැමති, මෙන්න මේව කෑමට කැමති නැහැ. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිද? ඒ ටික මේ සෙයට් පාඩු 6 මම කියන්නේ මෙන්න මේ 49 පිටුවේ සෙයට් පාඩු 6 තමයි කියන්නේ. හරිද? මේකේ තියෙන්නේ පුතේ අපි දෙබස් සාකච්ඡා කරා. මේකේ තියෙන්නේ එනම්පු තෝසේ සාප්පිඩ විරුප්පම් ඒ වගේ කෑම තුනක් තියෙනවා. මොනවද තියෙන කෑම තුන? මොනවද කියන කෑම තුන? දැන් මම මේක කරාට පස්සේ කරා කියන්න බෑ. ඈ? තෝසේ, වඩේ, ඉඩ්ලි. තෝසේ, වඩේ, ඉඩ්ලි. තෝසේ කියන්නේ කෑමට ගන්න එක. වඩේ කියන්නේ අපි කන එක. ඉඩ්ලි කියන්නේ අපි කන එකක්. එතකොට ඒකේ එන්නේ අනික සාප්පිඩ විරුප්පම් නැත්නම් සාප්පිඩ විරුප්පම් ඉල්ලයි කියලා එන්නේ. එක්ක කෑමට කැමති, එක්ක කෑමට කැමති නැහැ. හැම කට්ටියම මේක කැමති කන්න කැමති නෑනේ. අද අයිස්ක්‍රීම් උනා සමහර අය අයිස්ක්‍රීම් කන්න කැමති නැති අයත් ඉන්නවා. නේ අයිස්ක්‍රීම් කන්න, කිරි හෝ වටලප්පන්, පුඩින් ඒව කන්න කැමති අය ඉන්නවා. ඒ වගේ එක අය එක විදියට තමයි කැමති. ඒ වගේ මේකේ මන් තෝසෙ කෑමට කැමති. එනක්කු තෝසේ සාප්පිඩ විරුප්පම්. මම වඩේ කෑමට කැමති නැහැ. එනක්කු වඩේ සාප්පිඩ විරුප්පම් ඉල්ලේ. නේ? ඒ වගේ මේකේ ඔයාලට වචන වාක්‍ය හදන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙනවා